මේක පෙල්ටිය මොඩියුල් දෙකක් පාවිච්චි කරලා හදපු කූලින් සිස්ටම් එකක්. මේකේ මේ තියෙන කූල් වෙන ෆෑන් එක, කූල් වෙන ගෙවන එක. මේ තියෙන හීට් එක එළියට යවන රේඩියේටර් එක. ඒතකොට මම මේකට පාවිච්චි කරා ටෙක් 12710 පෙල්ටිය මොඩියුල් දෙකක්. ඒ කියන්නේ 12 වෝල්ට් 10 ඇම්පියර් මොඩියුල් දෙකක්. මේක නිල් පාටට තියෙන්නේ වෝටර් කූලින් බ්ලොක් එක. බ්ලොක්ස් දෙකක් පාවිච්චි කරා මම ඒකට. බ්ලොක් එක රත් වෙන නතර කරන්න තමයි මේ උඩ තියෙන හීට් සිංක් එක දැම්මේ. ඊට පස්සේ මෙතන ඒ වතුර බින්දුව හැදිලා තියෙන එකක් පේන අතරේ ඒක තමයි කූල් වෙන සයිඩ් එකට සම්බන්ධ කරලා තියෙන හීට් සිංක් එක. ඒ හීට් සිංක් එකට සම්බන්ධ කරා මේ අපිට අවශ්‍ය වෙන හුලං එළියට මේ වෙන ෆෑන් එකයි තව පොඩි ෆෑන් දෙකක් සම්බන්ධ කරා ඒ කූල් එක පල්ලෙහාට තල්ලු කරලා දෙන්න. ඊට පස්සේ මම මේකට පාවිච්චි කරා පවර් සප්ලයි එකක් 12 වෝල්ට් 30 ඇම්පියර් පවර් සප්ලයි එකක්. පෙල්ටිය මොඩියුල් එකකට සාමාන්‍යයෙන් 10 ඇම්පියර් විතර යනවා. ඒතර මොඩියුල් එකට 20 ඇම්පියර් විතර යනවා. ආයිමත් මේ ෆෑන් සහ මේකේ තියෙන ඔය වෝටර් පම්ප් එකට එහෙමත් ටෝටලි ගත්තම තව ඇම්පියර් 7ක් විතර යනවා. ඒකට ඔක්කොම සාමාන්‍ය ඇම්පියර් 27ක් විතර පාවිච්චි වෙනවා. ඉතින් ඔය ටික තමයි කූලන් සයිඩ් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපේ රේඩියේටර් එක ගත්තට පස්සේ රේඩියේටර් එකේ මෙතන තියෙන වෝටර් පම්ප් එක. ඒක 12 වෝල්ට් වෝටර් පම්ප් එකක්. ඊට පස්සේ බයිසිකල් රේඩියේටර් එකක් තිබුණා. ඒකට සම්බන්ධ කරලා තියෙනවා මේක 230 වෝල්ට් ෆෑන් එකක්, කූලින් ෆෑන් එකක්. ඒකේ සෑහෙන අද කූලයක් දෙනවා. ඊට පස්සේ තවත් ඒක කූල් කරන්න මේකේ ටේබල් ෆෑන් එකක් දැම්මා 12 වෝල්ට්. ඒකත් එක්ක මේ රේඩියේටර් ඉතාලම පොඩි ප්‍රමාණයක් තමයි රත් වෙන්නේ. ගොඩක් රත් වෙන්නේ නැහැ ඇත්තටම. ඊට පස්සේ අපි ගත්තොත් මේකේ හීට් වෙන සයිඩ් එකට තියෙන හීට් සිංක් එකේ ලොකු රස්නයක් නැහැ. සාමාන්‍ය සෙල්සියස් 30 ගානක් තමයි ඇත්තේ. ඊට පස්සේ කූලන් සයිඩ් එකේ සාමාන්‍ය ඒකට අයිස් එන ගානටම කූල් වෙන්නේ නැහැ. මේක වැඩි තියෙන්නේ වතුර හැදෙනවා. වතුර බින්දුව වැඩි. වතුර බින්දුව ජල වාෂ්පයක විතර වතුර හැදෙනවා. ඒකට මේක දාලා තියෙන මේක දිකැල. ඔහොම තමයි. මේක හොඳයි.